ඉතින් කොල්ලනේ මේ අද කියන්න ආවේ මේ මගෙන් අහන ගොඩක් කට්ටිය මේ බැන්ඩිට් බයික් එක ගන්න එපා. එයි මෙහෙම කියන්නේ මෙහෙම එක එකයි එහෙම කියන ලෙඩ දෙනවා නරකයි නෑ කියලා. මෙහෙම ලෙඩ දෙනවා කියලා දෙයක් නෑ. හරිද? ඔයා බයික් එක ගන්නකොට හොඳට බලලා ගන්න ඕනේ. අනිත් එක පළවෙනි දේ ඒක තමයි. මොකද ලංකාවේ දැන් පැදවු බයික් ගොඩාක් කට්ටිය අතට ගිහිල්ලා අතෙන් අතට ගිහිල්ලා ඔහොම පැදවු බයික් තමයි තියෙන්නේ. පිටින් කන්ඩිෂන් බලලා කවදාවත් බයික් ගන්නත් එපා. ඔයා ළඟට ගිහිල්ලා හොඳට බයික් එක හොඳට දුවන්න. හොඳට රත් වෙනවා හොඳට බයික් එක දුවන්න ඕනේ. මොකද එතකොට තමයි බයික් එකේ හරි ලෙඩක් හරි මොකක් හරි දෙයක් තියෙනවනේ ඒක එළියට එන්නේ. නිකන් බයික් එක ඔහේ නිකන් පොඩ්ඩක් දුවලා වැඩක් නැහැ. හොඳට එන්ජින් එක හීට් එකට හොඳට දුවන්න බයික් එක. එහෙම දිවුවම තමයි බයික් එකේ ලෙඩක් තියෙනවා එළියට එන්නේ. අනිත් එක තමයි ඔයාලා බයික් එක ගෙනාවට පස්සේ මුලින්ම ගෙනාපු ගාමේ තියෙන විදිහට බයික් පදින්න එපා. කවදාවත් පදින්න එපා. එයා කියයි ගන්න. විකුණන ඕනර් කියයි මෙහෙමයි බයික් එක ඔක්කොම සර්විස් ටික් කරලා තියෙන ටියුන් අප් කරලා තියෙන්නේ ඔයිල් මාරු කරලා ඒව নানা ප්‍රකාර දේවල් කියයි. ඒව කිසිම දෙයක් විශ්වාස කරන්න එපා. ගෙනාපු ගාම නෝමලි ඔයා බයික් එකේ තියෙන සර්විස් ටික අනිවාර්යෙන් කරගන්න. ඔයිල් මාරු කරගන්න, ඔයිල් ෆිල්ටර් මාරු කරගන්න, කාබ්ලේ ටියුන් අප් එක අනිවාර්යෙන්ම කරගන්න. මොකද කාබ්ලේට තත්ත්වයක් ගලවන්න නැතුව බයික් එක බලන්න බෑනේ කාබ්ලේට තත්ත්වය කොහොමද කියලා. අනිවාර්යෙන්ම තමයි කරන්න ඕනේ මූලිකම දෙයක් තමයි බයික් එකේ තියෙන සම්ප් එක. යට සම්ප් එක තියෙනවනේ එන්ජිමේ. එන්ජිමේ තියෙන යට සම්ප් එක ගලවලා හොඳට සුද්ධ කරන්න. හොඳට සුද්ධ කරලා ඔයිල් ස්ටේනර් එක තියෙනවා, සම්ප් එක ඔයිල් ස්ටේනර් තියෙනවා. ස්ටේනර් එක ගලවලා හොඳට සුද්ධ කරන්න. සුද්ධ කරලා අනිවාර්යෙන් දාන්න. මොකද ඒක බලන්න නැතුව බයික් එක කවදාවත් ගන්න බෑ. මොකද බැන්ඩිට් කියන්නේ අවුරුදු ගාණක් පරණ බයික්. ඒ වගේම තමයි හොඳ ක්ලීන් අප් එකක් එන්ජින් එක දීලා නැති වෙන්නත් පුළුවන්. ඒක නිසා අනිවාර්යයෙන්ම යට සම්ප් එක ගලවන්න. යට සම්ප් එක හොඳට සුද්ධ කරලා ෆිට කරගන්න. එහෙනම් කොල්ලෝ ඔය වැඩ ටික අනිවාර්යයෙන්ම කරගන්න බයික් එක ගන්න කෙනෙක් නම් හොඳට බලලා ගන්න. එහෙනම් ජය වේවා.